බොහෝම ලස්සන තරුණියන් දෙන්නෙක් ගඟක් ළඟට වෙලා කතා බස් කරමින් ඉන්නවා. ඔවුන් දෙදෙනා ඔවුන්ගේ රෙදිපිලි හෝදගෙන ගඟෙන් වතුර අරන් යන්නයි ඇවිත් ඉන්නේ. අනේ ගීතා, දැන් මේ ඇතිරි ගඟේ ලස්සන බල හිටියා. ඉක්මනටම අපි මෙතනින් යමු. ඔයා දන්නවනේ මම මෙතන ඉන්න වැඩි කැමැත්තක් නෑ කියලා. ඇයි රාදා ඔයා හැමදාම ගඟට ආවහම මෙතන ඉන්න අකමැත්තෙන් ඉක්මනටම ගෙදර යන්න හදන්නේ? මට නම් තේරෙන්නේ නෑ. දැන් මාස 5-6ක් තිස්සේ ඔයාගේ හැසිරීම හරිම වෙනස් වෙලා. ඒක ගැන ඇහුවත් ඔයා කිසිම දෙයක් කියන්නේ නෑ. ගඟට එන්න හරිම අකමැති. ඔයා ඉස්සර නම් ඔයාගේ ජීවිතේ කැමතිම දේ තමයි මේ ගඟට එන එක. දැන් මාස 5-6ක් තිස්සේම ඔයා අකමැතිම දේ තමයි මේ ගඟට එන එක. මම ඔයාට නිතරම කියනවනේ ඒකට විශේෂ හේතුවක් නෑ. ඔයා හැමදාම ඔය එකම දේ මගෙන් අහන්න එපා. ඒක මට හරිම කරදරයක්. මම කිව්වනේ කිසිම විශේෂ හේතුවක් නෑ. අද මට කියන්න තියෙන්නේත් ඒකම තමයි. කරුණාකරලා දැන් ඉක්මනින් ගෙදර යමු. මම හරිම බයයි මේ ගඟ ළඟ ඉන්න. ඒකයි මම ගෙදර යන් කියන්නේ. ඔයා වැඩද සුරේෂ්? මම මේ ඔයාව බලලා යන්නයි ආවේ. ඔයා තාමත් දුකින්ද ඉන්නේ? තාම දුක් වෙවි ඉන්න එපා. වෙන්න තියෙන දේවල්නේ සිද්ධ වුනේ. ඒ දේවල් ගැන හිත ඉන්නකොට ඔයාගේ ජීවිතේමයි දුකටපත් වෙන්නේ. ඔයා දැන් ඔය දේවල් අමතක කරලා ඔයාගේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න පටන් ගන්න. ඔයා ඇයි හැමදාම මේ විදිහට ඇවිල්ලා මට පරණ දේවල් අමතක කරන්න කියලා කියන්නේ? මට කවදාවත්ම රාධාව අමතක වෙන එකක් නෑ. රාධාව අමතක කරන්නේ කොහොමද මම? ඔයාලා තුන්දෙනාම එකටමයි හිටියේ. ඒත් අඩුම තරමේ ඔයාලා දෙන්නටවත් ඔයාගේ යාළුවාව බේරගන්න බැරි වුණා. මම කොහොමද රාධාව අමතක කරන්නේ? ආයෙමත් මේ විදිහට මගේ ළඟට ඇවිල්ලා මේ කතාව හැමදාම කියන්න එපා. මම කවදාවත්ම රාධාව අමතක කරන්නේ නෑ. කරුණාකරලා මෙතනින් යන්න දැන්. ඇයි ඔයාට තේරුම් ගන්න බැරි? රාධා ආපහු කවදාවත්ම එන්නේ නෑ. ඒ ගැන දැනම ඔයා ඇයි මේ විදිහට ඔයාගේ ජීවිතේ විනාශ කරගන්නේ? බලන්න, ඔයා තාම හරි හමන් විදියකට කෑමක්වත් ගන්නෙ නැල්ලු. ඒ මදිවට වැඩ කරනවා. දැන්වත් ඔයා ගැනත් හිතන්න. ඔයා හැමදාම රාධා ගැන හිතුවට ආපහු රාධා කවදාවත්ම එන්නේ නෑ. සුරේෂ්, ඔයා මන් නිසා ගොඩාක් දුකින් නේද ඉන්නේ? මටත් එහෙමමයි. ඔයාව ගොඩාක් මතක් වෙනවා. ඒත් මාව බේරගන්න කවුරුවත්ම ඒ වෙලාවේ ආවේ නෑ. ඒ වෙලාවේ අඩුම තරමින් ඔයාවත් හිටියානම් මට මගේ ජීවිතේ බේරගන්න තිබුණා. ඔයත් එක්ක මුළු ජීවිත කාලෙම ජීවත් වෙන්න තිබුණා. අනේ රාධා, දෙවියනේ ඇත්තටම මේ ඔයාද? මාස කීයකට පස්සේද මට ඔයාව දැක ගන්න පුළුවන් උනේ? අනේ මගේ රාධා, ඇත්තමයි. මම ඒ වෙලාවේ ඔයාගේ ළඟ හිටියානම් ඔයාව ගඟේ ගිලෙන්න දෙන්නේ නැතුව අනිවාර්යෙන්ම බේර ගන්නවා. මට අදටත් හිතා ගන්න බෑ ඒ තරම් හවස් වරුවක ඇයි ඔයා තනියම ගඟට ගියේ කියලා. අඩුම තරමින් ඔයාගේ යාළුවෙක් එක්කවත් යන්න තිබුණා. එහෙම ගියානම් අද ඔයාට මේ දේ වෙන්නේ නෑ. එහෙනම් තාමත් ඔයා මන් ළඟ ඉන්නවා. දෙවියනේ එදා හවසත් ඔයා මාව මුණ ගැහිලායි ගියේ. මාව මුණ ගැහිලා යන අතරමඟදී ඇයි ඔයා ආපහු ගඟට ගියේ? ඒ වෙලාවේ ඔයාට ගඟට යන්න ඕන කියලා කිව්වනම් මං ඔයාව ගඟට එක්කගෙන යනවා. මාව මුණ ගැහිලා ගෙදර යන ගමන් තනියම ගඟට ගියපු නිසායි ඔයාට මේ තරම් නරකක් සිද්ධ වුනේ. අනේ රාධා, මට සමා වෙන්න. එදා ඔයාට තනියම ආපහු ගෙදර යන්න නොදී මං ඔයත් එක්ක ආවනම් තාමත් ඔයා මගෙත් එක්ක ඉන්නවා. මම තනියම ගඟට ගියේ නෑ සුරේෂ්. මම ඔයාව හම්බ වෙලා එනකොට මම අඳුරන කෙනෙක් එක්කයි ආපහු ගඟට ගියේ. මට සමා වෙන්න. ඒ වෙලාවේ මම ඒ කෙනාව විශ්වාස කරලා ගඟට ගියේ නැත්තම් මට තාමත් ජීවත් වෙන්න වාසනාව තියෙනවා. අපි විශ්වාස කරන හැම කෙනෙක්ම හොඳ මිනිස්සු නෙවෙයි. මම ඔයාට ඒ ගැන කියලා යන්නයි ආවේ. ඔයා විශ්වාස කරන මිනිසුන්ව ඕනවට වඩා විශ්වාස කරන්න එපා. මිනිස්සු අපි හිතන තරම් හොඳ නැහැ.
හැම මිනිසෙක්ම ගොඩක් ප්‍රවේශමෙන් ආශ්‍රය කරන්න. මම මේ විදිහට හැමදාම ඔයත් එක්ක ඉන්නවා. ඔයාගේ ළඟින්ම ඉන්නවා. සුරේෂ් එක්වරම අවදි වුණා. නමුත් ඔහුගේ ළඟ රාධාවත් රාධාගේ කිසිම ස්වරූපයක්වත් තිබුණේ නැහැ. ඉතින් සුරේෂ් කල්පනා කරා ඔහු දැක්ක හීනයක්ද කියලා. ඔහු ඉක්මනින්ම නිවසින් එළියට ඇවිල්ලත් බැලුවා. තමන්ගේ ආදරණීය රාධා කොහෙද කියලා. මම මේ දැක්කේ හීනයක්ද? ඇත්තටම රාධා මගේ ළඟට ආවේ නැද්ද? ඒත් රාධා මට ඒ කියපු කතාව මොකද්ද? මීට කලින් කවදාවත්ම මේ විදිහට රාධා මගේ ළඟට ඇවිත් කතා කරලා නැහැ. දැන් මාස 5කට පස්සේ මම රාධාව දැක්කේ. රාධා මේ වගේ දෙයක් කියන්න මොකක්ම හරි හේතුවක් ඇති. නිකරුණේ මේ වගේ කතාවක් රාධාට කියන්න ඕන නෑනේ. රාධා තනියම ගඟට ගියේ නැත්තම් එදා රෑ එයත් එක්ක ගඟට ගියේ කවුද? ඇයි මට රාධා මිනිස්සුන්ව විශ්වාස කරන්න එපා කිව්වේ? සුරේෂ් තමන්ගේ තාත්තාගේ කුඹල් වැඩවලට උදව් කරන එකයි කරන්නේ. ඔහු තාත්තත් එක්ක එකතු වෙලා මැටි භාජන හදනවා. ඉතින් පහුවදා උදේන්ම සුරේෂ් මේ මැටි භාජන හදන්න ඕන කරන පස් හොයාගෙන පිටත් වුණා. මැටි භාජන හදන්න හොඳම පස් තියෙන්නේ ගඟාසලයි. ඉතින් ඔහු ගඟාසලින් මේ මැටි හොයාගෙන යන්න පිටත් වුණා. ඒ අතරතුරේදී ගීතා සහ මාලිත් මේ ගම් ඉවුරට ඇවිත් හිටියා. ඔවුන්ගේ රෙදිපිලි හොදගන්න. ඉතින් මොවුන්වත් හම්බ වුණ සුරේෂ් ඔහුට අවශ්‍ය කරන මැටි හොයාගෙන ගියා. සුරේෂ් ඉතාම හොඳ පස් සහිත තැනකින් පස් කපන්න පටන් ගත්තා. ඔහුට මේ පස් ගොඩේ තිබිලා රත්තරන් වලල්ලක් හම්බ වුණා. මේක දැකපු සුරේෂ් ගොඩක් පුදුමයට පත් වුණා. මොකද ඔහුට මේ වලල්ල බොහොම හුරුපුරුදුයි. දෙවියනේ, කොහොමද මේක සිද්ධ වුනේ? මේක රාධාගේ වලල්ල. රාධා නැති වෙන්න දවස් කීපයකට කලින් රාධාගේ අතට මම දාපු වලල්ලයි මේ තියෙන්නේ. මේ ඒකමයි. රාධා, අනේ ඔයාට මොකද්ද උනේ? සුරේෂ් දැන් පස් කපාගෙන එන්න ගිහින් ගොඩක් වෙලා ගියා. එයා තාම ආවේ නැහැ. මොකක් හරි කරදරයක්ද දන්නේ නේද? ඔයා එහෙනම් දැන් ගෙදර යන්න. ඔයාට අම්මාද ඉක්මනටම ගෙදර එන්න කිව්වනේ. මම ගිහිල්ලා සුරේෂ් කොහෙද කියලා බලාගෙන එන්නම්. මම සුරේෂ් එක්කම ගෙදර එන්නම්කෝ. මාලි සුරේෂ්ව හොයාගෙන ගම් ඉවුර දිගේ ගියා. ඇය යනකොට දැක්කා සුරේෂ් දැනටමත් රාධාගේ අත්පලඳනාව හොයාගෙන කියලා. ඒ වගේම එතන පසකින් රාධා භාවිතා කරපු මුද්දකුත් වැටිලා තිබුණා. ඉතින් මේ සියල්ලම දැකපු මාලි ගොඩක් බයට හා කලබලයට පත් වුණා. ඇය සුරේෂ්ටත් කතා නොකරම මෙතනින් ඉක්මනින්ම පිටත් වෙලා ගියා. සුරේෂ්, එහෙනම් ඔයා මගේ අත්පලඳනාවයි මුද්දයි හොයාගත්තා නේද? මම ඔයාට දැන් මට වෙච්ච හැම දෙයක්ම කියන්නම්. ඔයා මං ගැන හොයනවා කියලා තවත් ඔය විදිහට දුක් විඳින්න ඕන නෑ. මම මට වෙච්ච හැම දෙයක්ම ඔයාට කියන්නම්කෝ. එතකොටවත් ඔයාට සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයි. රාධා, ඔයා ආවද? ඔව්, මම ඔයාගේ අත්පලඳනාවයි මුද්දයි හොයාගත්තා. අනේ කරුණාකරලා මට ඇත්ත කියන්න. ඔයා එදා දවසේ කාත් එක්කද ගඟ ළඟට ගියේ? ඔයාට මොකද්ද සිද්ධ වුනේ? අනේ මට ඇත්ත කියන්න. හොඳයි, මම ඇත්ත කියන්නම්. එදා අපි දෙන්න මුණ ගැහිලා ගම් ඉවුරේ කතා කර කර ඉඳලා අපි දෙන්නම ගෙදරට පිටත් වෙලා ගියානේ. මම හිමින් සැරේ ගෙදරට යන්න ගියා. ගෙදර මුකුත් වැඩක් තිබුණේ නැති නිසා. ඒ යන අතරමඟදී මට මාලිව හම්බ වුණා. මාලි මට ආපහු ගඟට යන් කියලා කිව්වා. මාලිට වතුර අරගෙන එන්න ඕන කිව්වා. එයා ගම් ඉවුරේ කලේ දාලා ආවා කියලා කිව්වා. ඉතින් ඒ වෙලේ ගොඩක් හවස් වෙලා තිබ්බ නිසා මාලිට තනියම යන්න බැරි හින්දා මම මාලිත් එක්ක ගම් ඉවුරට ගියා. මාලි මට කිව්වා මේ හවස් වරුවට ගඟේ වතුර අතට අරගෙන ප්‍රාර්ථනාවක් කළොත් ඒක ඇත්තටම ඉෂ්ට වෙනවා කියලා. ඉතින් මං ගඟෙන් වතුර අරගෙන ඉක්මනින්ම ඔයත් එක්ක විවාහ වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කළා.
ඒ ප්‍රාර්ථනාව කර කර ඉන්නකොට මට මාලි පිටිපස්ස අහින්න ඇවිත් පහර දුන්නා. එයා මාව ගඟට තල්ලු කළා. එයා මට පහර දුන්න එකෙන් ගොඩක් ගැඹුරු තුවාලයක් ඇති වෙලා තිබ්බ හින්දා මට පීන ගන්න බැරි වුණා. ඉතින් අන්තිමේට මම ගඟේ ගිලුණා. ඔන්න ඔහොමයි මගේ මරණය සිද්ධ වුණේ. මම ඒකයි කිව්වේ ළඟින් ඉන්න මිනිසුන්ව විශ්වාස කරන්න එපා කියලා. අන්තිමේදී මට මගේ හොඳම යාළුවෙක් හින්දා මැරෙන්න සිද්ධ වුණා. ඒකට හේතුව වුණේ මාලිත් ඔයාට ආදරය කරනවා කියලයි. ඔයා මට ආදරය කරන නිසා මාලි මාත් එක්ක ගොඩක් ලොකු ඊර්ෂ්‍යාවකනේ ඉඳලා තියෙන්නේ. ඉතින් ඒකයි මාලි මට එහෙම කළේ. මේ කතාව අහපු සුරේෂ් බොහෝම කලකිරීමට පත් වුණා. ඔහුගේ හිතට ඇතුළුනේ ඔහු නිසා රාධාට මැරෙන්න සිද්ධ වුණා කියලයි. ඉතින් පහුවදා උදෙන්ම සුරේෂ් තමන්ගේ රටේ රජතුමාව හම්බ වෙන්න ගියා. ගිහින් මේ සිද්ධ වුණ අසාධාරණය ගැන හැම දෙයක්ම රජතුමාත් එක්ක කිව්වා. රජතුමත් සුරේෂුත් එකතු වෙලා මේ මාලිව අල්ලා ගන්න උපක්‍රමයක් යෙදුවා. ඒ තමයි රාධාගේ ස්වරූපයෙන්ම එක් ප්‍රතිමූර්තියක් හදලා එය වනයේ තැන්පත් කළා. ඉතින් පාරේ යමින් හිටපු මාලි මෙය දැකලා බොහෝම බියට පත් වුණා. මේ බය නිසාම රාධාගේ රූපයෙන් ඇය සමාව ඉල්ලුවා. ඇය හිතුවේ මේ ඉන්නේ රාධාගේ අවතාරය කියලයි. ඉතින් රජතුමාත් සෙබළුන් කිහිප දෙනෙකුත් සුරේෂුත් මේ සිදුවීම දෙස බලාගෙනයි හිටියේ. ඉතින් මාලිගේ කටෙන්ම ඇය කළපු මේ අපරාධය පාපොච්චාරණය වුණ නිසා රජතුමාගේ සෙබළුන් ඇයව අල්ලා ගත්තා. පසුව මුළු ජීවිත කාලයම ඇය සිර කරලා දැම්මා. ඉතින් සුරේෂ්ට තමන්ගේ ආදරය අහිමි වුණත් ආදරය අහිමි වීමට හේතු වුණ මාලිට දඬුවම් දෙන්න අවසානයේදී පුළුවන් වුණා.